رمضان لقد طلع هذا القمر جديد الله الله جلب خير العالم عز الزكاة مع الصدقة فلبنا المن من أجل السلام رمضان رمضان مينا بسند وداونا الله الله لو يحبط وداكلا صدقا समगिन सकाते महिमय पाला अपि तडमुलो वक्सामय उदिसा रमलान रमलान में नवसंत उदाहुना अल्लाह अल्लाह लो यहबत उदाकला रमलान रमलान में नवसंत उदाहुना अल्लाह अल्लाह लो यहबत उदाकला Hi, hello, welcome to my channel. I am Hikam Saidi. இப்போ நாங்கள் வந்திக்கிறோம் லக்கியில் 7 கம்யூனிட்டி இஃப்தார் வந்து இங்கே இப்போ நடக்க போகுது. இப்போ நாங்கள் அதை உங்களுக்கு காட்ட போகிறோம். வாங்க போம். இப்போ தெரியுமா ஃப்ரெண்ட்ஸ், இப்போ இவங்க எல்லாம் ரெடி ஆகுறாங்க. இப்போ என்ன பண்ண தெரியுமா, இவங்க ரெடி ஆகுறாங்க. இந்த ஃபஸ்ட் ஈக்கிற எல்லா ஃபஸ்ட்லையும் ஈக்கிற ஆக்களுக்கு கண்டு கொடுக்க பார்க்குறாங்க. வாங்க ஃப்ரெண்ட்ஸ் பார்க்க. இப்போ எல்லாருக்கும் கொடுக்க ஸ்டார்ட் பண்ணிட்டாங்க ஃப்ரெண்ட்ஸ். பாருங்களேன். ලක්කිරු සෙවන මරණාධාර සමිතිය සහ සුභසාධන සමිතිය අද විශේෂ වූ කටයුත්තක් සිදු කරනු ලබනවා. මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් ඉෆ්තාර් එක අද සීල දෙනාම එකතු වෙලා මම හිතන්නේ පවත්වනු ලබනවා. ඉෆ්තාර් උත්සවය ප්ලෑන් කරලා තියෙනවා. ඒක දැන් නම් මෙතන මේ සිදුවීම කරනවා. සේරම ජනතාව අපේ සමිතියේ ඉන්නවා. අපි එකමුතු වෙලා වැඩක් යන ගමනක් තමයි මේක. අපේ මරණාධාර සහ සුභසාධක සමිතියෙන් තමයි මේ දේ කරගෙන යන්නේ. இப்போ இதுகளுக்கு ஹார்ட்வேர் பண்ணாங்க. இஃப்தார் பாஸ்டர் ரெடி பண்ணாங்க. வாங்கலே அதுவரையும் பார்ப்போம். صدقها فلبنا المن من أجل السلام رمضان the new star born again Allah to all ummah Sadaqah with zakat glorious to be Allah we share the peace on earth Ramadan Ramadan may never santa udauna Allah වැඩපිළිවෙල ඇවිල්ලා අති විශිෂ්ටයි නේ පුතා. ලක්කිරු සෙවන සුභ සාධන සහ මරණාධාර සමිතිය එක්ව කරන වැඩසටහනක්. ඒ නිසා අපි දැන් මේ ඔක්කොටම ආරාධනා කරලා දැන් දැනට වැඩපිළිවෙල සාර්ථක කරගෙන යනවා. දැන් පූජකතුමාලා තව පොඩ්ඩකින් මේ ස්ථානට පැමිණෙනවා. පැමුණාට පස්සේ පූජකතුමාලාත් එක්ක ඊළඟ දෙවෙනි කාර්යයත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. Assalamu alaikum warahmatullahi wabarakatuh. Ayuban, vanakkam, good evening. Alhamdulillah, alhamdulillah, nahmaduhu wa nasta'inuhu wa nastaghfiruh wa nu'minu bihi wa natawakkalu alayhi. ඇත්තටම උපවාසයේ මෙදන අවස්ථාවේ අපි සියලු දෙනාම එකමුතුවෙන් මේ ස්ථානයේ වැඩ කරමින් සිටිනවා. सर्व බලධාරිය අල්ලාහ් අප සියලු දෙනාටම මරණය වෙනකම් එකමුතුකමින් ජීවත් වීමට ආශිර්වාද කරත්වා කියා ප්‍රාර්ථනා කරමි. එතනම सर्व බලධාරිය අල්ලාහ් අප සියලු දෙනාටම කෙටි කාලීන ජීවිතයක් ලබා දී තිබෙනවා. හැම දෙයකටම අරමුණක් තියෙනවා. අපි බිල්ඩිනියක් ගන්නවා, ඒකට අරමුණක් තියෙනවා. අපි වෙළඳාමක් කරනවා, ඒකට අරමුණක් තියෙනවා. අපි වාහන ගන්නවා, ඒකට අරමුණක් තියෙනවා. අපි දේපොළ එකතු කරනවා, අරමුණක් තියෙනවා. එහෙනම් අප යැවීමේ අරමුණ කුමක්ද?
शुद्ध වූ කුර්ආන් එකේ ਸਰව බලධාරී අල්ලාහ් අපට පැහැදිලි කරනවා الذي خلق الموت والحياة මරණය හා ජීවන කාලය මරණය හා ජීවන කාලය බලමවා තිබෙන්නේ ලියබලුවකුම් අයියුකුම් අහ්සනු අමලා ඔබලාගෙන් ශ්‍රේෂ්ඨවත් අමල් කවුද කරන්නේ ශ්‍රේෂ්ඨවත් යාක්‍රියාවන් කවුද කරන්නේ එය පරීක්ෂා කිරීම සඳහා තමයි ਸਰව බලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේ අපව මෙවල යවා තිබෙන්නේ මා හිතවත් දයාබර සහෝදර සහෝදරවනි එනම් අප යවා තිබෙන්නේ අරමුණ සුද්ධ වූ කුර්ආන් එකේ ਸਰව බලධාරියා පවසා තිබෙනවා ඒ කියන්නේ ඉස්ලාම් ධර්මයේ පමණක් නොව බුද්ධ ධර්මයේ වෙන්න පුළුවන් කතෝලික ධර්මයේ වෙන්න පුළුවන් හින්දු ධර්මයේ වෙන්න පුළුවන් ඕන ධර්මයකම කියා තිබෙන්නේ දවසක් දා මිනිසාට මරණය නිතිතයි මරණය කියන එක නිතිතයි සැකයක් නැහැ එහෙනම් අපිට මරණය ගැන සැකයක් තියනවද එහෙනම් අපිට ඉස්සර අපේ මිතුම් මුත්තන් කොහෙද අපේ මිතුම් මිත්තන් කොහෙද ඒ මිතුම් මිත්තන් අපිත් එක්ක ඉන්නට ඕනේ එහෙනම් මේ ඉන්න කාලේ අපි කුමක්ද කරන්නට ඕනේ शुद्ध हो कुरान के सर्व बलदारी अल्लाह පැහැදිලි කරනවා वमा खलقतुल जिन्न वल इंस इल्ला लियअबुदून शुद्ध हो कुरान के सर्व बलद अल्लाह පවසනවා අපි මවා තිබෙන්නේ දෙවියන් වහන්සේව නැමදුම් කිරීම සඳහා පමණයි සහෝදරනි අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ අනට පරිදි ජීවත් වීම අපේ අනිවාර්යයි ධර්මය කියන්නේ ඒක තමයි ඉම්තිසාරු අවාමිරිල්ලා වජ්තිනාබුන් නවාහි හොඳ දේවල් අපගේ ජීවිතය තුල අරගන්නට ඕනේ අයහපත් දේ වලින් වළකන්න සහෝදරනි යහපත් දේ කරන්න කියන එක හැම ආගම කියලා තියෙනවා අයහපත් දේ වලින් වැළකී ඉන්න කියන එක හැම ආගම කියලා තියෙනවා ඕනම ආගමක කියා තියෙන්නේ හොඳ දේවල් කරන්න අයහපත් දේ වලින් වළකී ඉන්න මා හිතවත් දයාබර සහෝදරෝනි ඇතරම අපි සියලු දෙනා මිනිසුන්ගේ ස්වභාවය පව් කරන එක තමයි මිනිසුන්ගේ ස්වභාවය පව් කරන එක මිනිසා කියන එක දෙවියන් වහන්සේ මවා තිබෙන්නේ පවහා අමතක වීම අතර පවයි අමතක වීම අතර තමයි මිනිසාව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ බලන්න මිනිසෙක් ඉන්නවා වැරදි කරනවා හැදෙනවා වැරදි කරනවා හැදෙනවා වැරදි කරනවා හැදෙනවා මේක තමයි මිනිසාගේ ස්වභාවය ඒ නිසා තමයි උතුම් වූ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අපිට කියා දුන්නා කුල්ලු බනි ආදම ඛතාඋන් ආදම්ගේ පුතුණුවන් සියලු දෙනාම වැරදි කරන්නන් තමයි වඛෛරල් ඛතායින තව්වාබූන් ඔවුන්ගෙන් ශ්‍රේෂ්ඨවත් පුද්ගලයා කවුද දන්නවද දෙවියන් වහන්සේගෙන් පාපෝච්චාරණය කරන කට්ටිය එනම් උතුම් වූ අවස්ථාවක් උතුම් වූ මාසයක් මේ මාසය මුස්ලිම් බැතිමතුන්ට විශේෂිත Allahu Akbar Allahu Akbar Allahu Akbar Allahu Akbar أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله
ඇත්තටම කියනවා නම් ගොඩක් සතුටුදායක මොහොතක්. මොකද ලක්කිරු සෙවන කළමනාකරු හැටියට තමයි මම නාගරික සංවර්ධන අධිකාරී නියෝජනය කරමින් ඉන්නේ. මේකේ සී නිවාස සංකීර්ණයේ ඒ ආදරණීය සහෝදරයන් මරණාධාර සහ සුබසාධන සමිතියේ ඒ සභාපති ලේකම් භාණ්ඩාගාරිකතුමා ඇතුළු සියලුම නිලදරුවන් එකතු වෙලා මම හිතන්නේ ලක්කිරු සෙවන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ වගේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මේ වගේ කටයුත්තක් සිදු කරන ලැබුවේ. ඉතින් ඇත්තටම හිසනම ආචාර කරනවා සියලුම ජාතීන් නියෝජනය වන ලක්කිරු සෙවනේ අපි හැමදාමත් බෞද්ධ කටයුතු ඒ වගේම ක්‍රිස්තියානි කටයුතු සිදු කරා ඒ ආගමික කටයුතු. හැබැයි මුස්ලිම් ජාතීන් වෙනුවෙන් ප්‍රථම වර තමයි මේ සංකල්පය මෙහි ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ විශේෂ ගෞරවය දෙන්න ඕනේ අනිවාර්යයෙන් මේ සුබසාධන සහ මරණාධාර සමිතියට. ඉතින් හැමෝම එකතු වෙලා මේ ලක්කිරු සෙවනේ සියලුම ජාතීන් නියෝජනය වන පරිදි ඒ මරණාධාර සමිතිය සහ සුබසාධන සමිතිය මූලිකත්වය අරගෙන ඔවුන්ගේ සංකල්පයක් අනුව සියලුම සැරසිලි කටයුතු ඒ වගේම සියලුම සංග්‍රහ කටයුතු පිරිසුදු කිරීම ඒ හැමදේම අනිකුත් ලක්කිරු සෙවන ආදරණීය නිවසයන් සමග එකතු වෙලා සහයෝගයෙන් ඔවුන් මූලිකත්වයගෙන කටයුතු කරා. ඉතින් මම ඇත්තටම කළමනාකරු හැටියට සුබ පතනවා ඔවුන්ගේ සමිතියට තව තවත් ඉදිරියට මේ වගේ සමාජීය වැඩ කටයුතු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවයි කියලා. ඇත්තටම මට අවුරුදු 50යි. මම මේ වගේ දෙයක් ඇත්තටම හරි සන්තෝෂයි. මේ වගේ දැක්කා. ඒ වගේම මේ වගේ එකක් කරෙත් පළවෙනි වතාවට හරිම සන්තෝෂයි. ආගමික සංවිධානය ගැන කියන තරම් අපිට ඕනේ මේ මුළු රටේම මේ එකමුතු බව පවතින්න. මුළු රටේම විතරක් නෙවෙයි ලෝකෙම මේ එකමුතු බව පවතින්නයි අපට ඕනේ. ගොඩක් සතුටුයි. මම හිතන්නේ අපි පිරිස මම හිතන්නේ ලක්කිරු සෙවන සුබසාධන සහ මරණාධාර සමිතිය මගේ සහෝදර සමිතිය සියලුම දෙනාම අපි එකසේ එල්ලා කතා කරගත්තා. අපි මෙම ඉක්තාර උත්සවය අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඒ කිරීමට අපි ඔක්කොමගේ සහයෝගයේ කැපවීම තමයි මේ ඉක්තාර උත්සවය සාර්ථක කර ගැනීමටම ගොඩාක්ම මූලික හේතුව වුණේ. ඒ කියන්නේ අපි හැම ආගමික සහෝදරයන්ගේ උත්සව නොකඩවා කරනවා. ඒ වගේම තමයි මේ සහෝදරයන්ගේ ඉක්තාර උත්සවයට අපි එකතු වෙලා මේක කරේ. ඒ මොකද මේ අපේ මම හිතන්නේ මේකේ ඉන්නවා මුස්ලිම් සහෝදරයෝ අපිත් එක්ක නිතර ගැටෙන. ඒ සහෝදරයෝ වෙනුවෙන් අපිට යමක් කරන්න ඕනේ. ඒ යමක් කරන්න ඕනේ ඉඳන් තමයි අපි මේ දේ කරේ. ඒ කියන්නේ මගේ අල්ලපු ගෙදර බුද්දිස් කෙනෙක් ඉන්නවා. ඒ පැත්තේ ඉස්ලාමික කෙනෙක් ඉන්නවා. අපිට අර මෞලවිතුමා කිව්වා වගේ සහෝදරත්වය එකමුතුභාවය තමයි හැම දෙයකටම වටින්නේ. ඒ කියන්නේ අපේ ඥාතින්ට ඉස්සලා එන්නේ මගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න සහෝදරයා තමයි එන්නේ. ඒක නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ ආගම්වාදයේ ජාතිවාදයේ නැතුව සහෝදරත්වයේ එකමුතුභාවයේ රැඳිලා තිබ්බොත් තමයි අපි ඉදිරියට මේක යන්න පුළුවන්. මම හිතන්නේ ලක්කිරු සෙවන මේ නිවාස මාල් නිවාස යෝජනා ක්‍රමයේ සිටින BCD ඒ හැම මාල් නිවාසෙම සියලු දෙනාම අපි වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා උපරිම සහයෝගයක් ලබා දුන්නා. ඒ සහයෝගය ලැබීම ඉඳ තමයි අපිට මේ දේ කරගන්න ගොඩාක්ම හැකියුනේ. ඒ නිසා ඒ සියලුම දෙනාට මම බොහොමත් ස්තුතියි කියලා ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මම කළමනාකාරතුමාටත් අපිට සහයෝගය ලබා දෙන ඕටත් බොහොම ස්තුති කරනවා. විශේෂයෙන්ම මගේ සහෝදර ප්‍රජාව, ඒ කියන්නේ මගේ සමිතියේ ඉන්න සියලු දෙනාට තව අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩේට සාර්ථක කරගැනීම. මේවා දැකලා අපිත් එක්ක එකතු වෙලා මේවා නියෝජනය කරමින් ඒගොල්ලන්ටත් මේවා ඉදිරියට යන්න කියලා. ඒ දැකීමෙන් තමයි හැමදේම අපි දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඔය නිවස ඇතුලේ තියාගෙන ලොක් කරගෙන සමාජයට දාන්න දෙන්න. මේ වගේ දෙයක් කරනකොට තමන්ගේ දරුවන් ඉදිරිපත් කරන්න ඕනේ ඊළඟ සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒතකොට තමයි. ඒ කියන්නේ ක්‍රියාකාරීන් කරන දේවල් දකින්න ඕනේ. අපිත් ඔයගලන්ට සුබපත්නවා. ජය වේවා. ජය වේවා. වැඩේ සුඛරි එකමුතු ඊළඟට Welcome to Hikam Saldi YouTube channel, where every journey is a story. Hit that subscribe button and be a part of my adventure. Let's explore the world together.